එන්න යන්න හීනදගේ නාලිකාව සමග එකතු වන ඔබ සියලු දෙනාටම සුබම සුබ දවසක් කියලා ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අදත් ඔන්න ලස්සන දවසක් උදා වෙලා තියෙනවා. වාගේ ජීවිතයේ තවත් එක පියවරක් ඉහළට අරගෙන යන්න. ඉතින් මම හැමදාම කියනවා වගේ මේ සිදුවන කිසිම දෙයක් කෝඉන්සිඩන්ස් නෙමෙයි. එහෙම නැත්නම් අහඹ සිදුවීම් නෙමෙයි. ඉතින් අද දවසේ ඔයා මෙතන ඉන්නවනම් මේ මැසේජ් එක ඔයාව හොයාගෙන ආවනම් ඔයා මේක ලබන්න සුදුසුම වෙලාව තමයි අද දවස. ඉතින් අද දවස ඇතුළත මේක ලැබුණා කියන්නේ මේ පණිවිඩයට ඔයා ගැලපෙන දවස. අද තමයි ඔයාගේ ෆ්‍රීකවන්සි එක මේකත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක දාලා අවුරුද්දක් 2ක් 3ක් 4ක් 5ක් 10ක් වුණත් ඉදිරියට ගිහිල්ලා ඔයාට මේ වීඩියෝ එක ලැබෙන්න පුළුවන්. මේ වීඩියෝ එක ලැබෙන දවසට ඔයා ඉතාමත් වාසනාවන්තයි කියලා මම කියන්න ඕනේ. මොකද ඒ දවස ඉතාමත් පර්ෆෙක්ට්ලි මේ වීඩියෝ එකත් එක්ක මැච් වෙනවා. එතකොට ඔයාට මේ වීඩියෝ එක අහන්න ලැබෙනවා. මම මේ වීඩියෝස් වලට මැනිෆෙස්ට් කරනවා දාන්න කලින් එකට හේතුව තමයි මට අවශ්‍ය වෙන්නේ මේ වීඩියෝස් මේ වටිනා කාරණාවන් හරිම කෙනාට යවන එක. ඉතින් ඒ සඳහා මම මැනිෆෙස්ට් කරලා හරිම ෆ්‍රීකවන්සි එකට තියලා තමයි මේ වීඩියෝස් නිකුත් කරන්නේ. එතකොට මේ වීඩියෝස් වල ඔයා හිතනවට වඩා ලොකු බලයක් තියෙනවා. ඉතින් මේක දකින අයට මම කියන්නේ ඔයාලා හරිම වාසනාවන්තයි. ඒක නිසා තමයි මේ දේවල් ඔයාට ලැබෙන්නේ. ඉතින් අපි බලමු විස්තරාත්මකව මේ වීඩියෝ එකේ මොනවද අන්තර්ගත වෙන්නේ කියලා. ඊට කලින් කියන්න ඕනේ අද දවසේ අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් ඔයා විශ්වෙන් තෝරපු කෙනෙක්. ඉතින් ඒ නිසා ඔයා විශේෂ කෙනෙක්. ඔයා කැමති නම් අපිත් එක්ක දිගටම ඉදිරියට යන්න පුළුවන්. අපේ නාලිකාව මේ විශ්ව ආකර්ෂණ නීතියත් සමග මේ විශ්වයේ කාරණාවන් ගැන තමයි කතා කරන්නේ. ඉතින් කැමති නම් channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අද දවසේ ඔයාට කියන පළවෙනිම කාරණාව තමයි you are not behind in life. ඔයාට යම් කිසි විදිහක හැඟීමක් දැනලා තියෙනවා නම් මම අනික් අයට වඩා පිටුපසෙන් ඉන්නේ. මගේ අහලුවන්ට වඩා මම පිටුපසෙන් ඉන්නේ. මගේ ඥාතීන්ට වඩා මම පිටුපසෙන් ඉන්නේ. එහෙම නැත්නම් මගේ සහෝදර සහෝදරියන්ට වඩා මම පිටුපසින් ඉන්නවා වගේ හැඟීමක් ඔයාට දැනලා තියෙනවා නම් ජීවිතේ කොයිම අවස්ථාවක හරි දැන් ඔයාට මේ විශ්වය කියනවා ඔයා කිසිම දෙයකට පිටුපසට ගිහින් නැහැ කියලා. ඔයා කිසිම වෙලාවක මන්දගාමී නැහැ. You are not lost. ඔයා අතරමං වෙලා නැහැ. You are exactly where you mean to be. ඔයා හරියටම දැන් ඉන්න ඕන තැන තමයි මේ වෙලාවේ ඉන්නේ කියලා විශ්වය ඔයාට කියනවා. Even it doesn't feel like it, even if the path looks unclear or future seems blurry, sometimes the most powerful changes happen silently. ඉතින් විශ්වය කියනවා සමහර වෙලාවට ඔයාට මේ පාරවල් නොපෙනෙන්න පුළුවන්. ඔයා අතරමං වෙලා තනි වෙලා වගේ ස්වභාවයක් ඔයාට දැනෙන්න පුළුවන්. කවුරුත් ඔයා ළඟ නැහැ වගේ ස්වභාවයක් දැනෙන්න පුළුවන්. ඔයා අතහැරිලා ගිහිල්ලා වගේ ස්වභාවයක් දැනෙන්න පුළුවන්. ඔයාට ඉදිරිය බ්ලරි ගතියක් එහෙම නැත්නම් බොඳ වුණු ස්වභාවයක් පෙනෙන්න පුළුවන්. හැබැයි විශ්වය කියනවා ගොඩාක් බලගතු සිදුවෙන්නේ මේ සයිලන්ට් අවස්ථාවල කියලා. ඉතින් මේ වගේ අවස්ථාවක් වගේ ජීවිතේ පැමිණලා තියෙන්නේ ඔයාට යම් දෙයක් කියන්න. The truth is you have been growing. ඉතින් ඇත්ත තමයි ඔයා දැන් වර්ධනය වෙමින් ඉන්නේ. ඔයාගේ shift එක ගන්න හරිම කාලය දැන් උදා වෙලා තියෙනවා. Universe has been listening to every thought, every tear and every silent prayer that no one else knew about you. ඉතින් ඔයාගේ ඇතුළාන්තයේ සිට පැමිණෙන සෑම කඳුලක්ම, සෑම ප්‍රාර්ථනාවක්ම, සෑම සිතුවිල්ලක්ම මේ විශ්වය අහගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා ඔයා දැන් තබන සෑම පියවරක් සමගම මේ විශ්වයේ ආශිර්වාදය ඔයාට තියෙනවා. එතකොට ඔයා දැන් වර්ධනය වන අවධියක තමයි ඉන්නේ. ඒ නිසා ඔයාගේ shift එක දැන් සිදු වෙනවා කියලා විශ්වය ඔයාට කියනවා. ඉතින් ඊටාම සුබ ආරංචියක් තමයි මේක. ඔයාගේ ජීවිතේ ඊටාම ලස්සන වෙනසක් වෙන්න යන්නේ. ඉතින් ඒ පිළිබඳ ඊටාම සතුටෙන් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ හැඟීම මේ මොහොතේ ඇති කරගන්න. මම දන්නවා දැන් මේක කියනකොට ඔයාගේ ඇඟේ හිරිගඩු පිපෙනවා කියලා. මොකද ඔයා මේ මැසේජ් එකත් එක්ක අනුනාද වෙනවා. මේ වීඩියෝ එක ඔයාව හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ හම්බයකින් නෙමෙයි කියලා මම කිව්වා. ඉතින් අනිවාර්යෙන්ම ඔයාව දැන් අමුතු විදිහකට කම්පණය වෙන්න පටන් ගනි. ඔයාට ඒක දැන් ඇඟට දැනෙන්න පටන් ගනි. Right now you are standing at the edge of a new chapter. ඔයාගේ ජීවිතේ අලුත් chapter එකක් කරලෙන්නයි යන්නේ. ඉතින් ඒ අලුත් පරිච්ඡේදයට ඉතාමත්
හදවතින්ම ආරාධනා කරන්න. ඒක දැන් පැමිණෙන්න ඉතාමත් ළඟයි. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා අලුතෙන් ජීවිතේ රීබෝන් කරා වගේ අලුත්ම ජීවිතයක් පටන් ගන්න ඔන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් ඔයා හිතුවනම් මම ප්‍රමාදයි මම අනිත් අයට පිටුපසින් ඉන්නේ කියලා මේ හැමෝටම වඩා ඉහළම තැනට ගමන් කරන්න ඔන්න ඔයාට කාලය උදා වෙලා තියෙනවා. ඔයාට ඊර්ෂ්‍යා කරපු අය, ඔයා වට්ටපු අය මේ හැමෝටම ඔයා කවුද කියලා පෙන්වන්න ඔන්න දැන් කාලය ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි every delay has a meaning කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයාට සිදුවෙච්ච සෑම ප්‍රමාදයක්ටම හේතුවක් තියෙනවා. මොකද මේ හැම දෙයක්ම ඔයාව යම් කිසි විදිහකින් දැන් මේ පෙරලෙන්න යන අලුත් පරිච්ඡේදයට සූදානම් කරපු එක තමයි කරේ. ඉතින් ඉතාමත් ලස්සන දෙයක් ඔයාට සිදු වෙන්න යනවා. ඒ දේ පිළිබඳ දැන් ඔයාට ඉතාමත් සතුටට පත්වෙන්න පුළුවන් කාලය උදා වෙලා තියෙනවා. මම විශ්වාස කරනවා ඔයා හරිම වාසනාවන්ත කෙනෙක් කියන එක සහ මම ඔයා ගැන ඉතාමත් ආඩම්බර වෙනවා. මොකද මේ වෙනකන් ඔයාගේ ගමන අතෑරියේ නැහැ. ඉතාමත් ශක්තිමත්ව වැටෙන්න හැම සැරයකම පුළුවන් උපරිම ශක්තියෙන් ඔයා නැගී සිටියා. ඉතින් දැන් ඔයාගේ හොඳම කාලය උදා වෙලා තියෙනවා. තමන සෑම පියවරක් පිටුපසම දැන් විශ්වය ඔයා එක්කම ඉන්නවා. මේ නාලිකාව ඔයාට විශ්වයෙන් ලැබුණු ත්‍යාගයක් කියලා හිතන්න. අනිවාර්යෙන්ම දවස ගානේ දැන් ඔයාට වීඩියෝස් ලැබෙන්න ගනි. දවස ගානේ විශ්වයෙන් පණිවිඩ ලැබෙන්න ගනි. ඔයා දැන් හරිම ට්‍රැක් එකට වැටලා තියෙනවා කියන්න මේක හොඳම සාක්ෂියක් වෙනවා. මේක හොඳම සයින් එකක් වෙනවා. ඉතින් බලන්න තවත් මේ වගේ පණිවිඩ ඔයාට ලැබෙනවද? මොනවද ඔයාට මේ විශ්වයෙන් ඇත්තටම කියන්න හදන දේ කියලා ඔයාම හිතලා බලන්න. ඔයාගේ හදවතින් හිතලා බලන්න. අනිවාර්යෙන්ම ඔයාට දැනෙන්න ඕනේ මේ වෙනකොට ඔයා එක්ක විශ්වය කතා කරනවා කියන එක. ඉතින් දැන් ඔයාගේ දීප්තිමත් වන කාලය උදා වෙලා තියෙනවා. ඉතින් අපි ඒ ගමන ඉතාමත් ලස්සනට අඩියෙන් අඩිය උඩට යමු. පරණ ස්ටෝරිස් අපි අතෑරලා දාමු. just release all stories. මොන දෙයක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් වුණත් ඔයා සමහර විට ආදරයක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට මුදල්, ධනය, යාන වාහන, ගෙවල් දොරවල් මේ ඕන දෙයක් ඔයා බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මේ බලාපොරොත්තු වෙන දේ දැන් ඔයාට ලැබෙන්නයි යන්නේ. ඉතින් ඒ සතුටු සිතුවිල්ල හිතේ ඇති කරගන්න අර පරණ ඒලියස් කඩා වැටේ පිරවුණු අවස්ථාවන් සියල්ලම දැන් බැහැර කරලා දාන්න. දැන් ඔයාගේ ජීවිතයේ හොඳම කාලය එළඹෙන්නයි යන්නේ. ඉතින් ඒක මුළු හදවතින්ම විශ්වාස කරන්න. ඒ ලස්සන ජීවිතේ ලබන්න ඔයා සුදුසු කෙනෙක් නිසායි අද දවසේ මේ පණිවිඩය ඔයාව රීච් අවුට් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක ඔයත් එක්ක රෙසිනේට් විය යුතුමයි. ඔයත් එක්ක මේක සම්බන්ධ විය යුතුමයි. ඔයා මේක අහගෙන ඉන්නවා නම් ඔයාගේ ඇඟ ඇතුළෙන්ම දැන් කම්පණය වෙනවා වගේ ඔයාට අමුතුම හැඟීමක් දැනෙන්න ඕනේ. මැසේජ් එක කියන මටත් මේ වෙලාවේ හිරිකඩු පිපෙනවා. ඒ කියන්නේ මේ මැසේජ් එකේ ඉතාමත් ඉහළ ශක්තියක් තියෙනවා. ඉතින් අද දවසේ මේ පණිවිඩය ඔයාට ලැබුණා කියන්නේ ඔයා හරිම වාසනාවන්ත කෙනෙක් කියලා මම නැවතත් කියනවා. එහෙනම් අදට මෙතනින් මේ වීඩියෝ එක අවසන් වෙනවා. ඔයාට බොහොම ස්තුතියි.